හෙළම අද අපි හදන්න යන්නේ වයම් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කෙටි ප්‍රශ්න පත්‍රයක්. මම පේපර් එකේ දාලා තියෙයි බයෝ ලින්ක් එකේ ෆොටෝ එකක් දාලා ඇති. හරි. ගන්න පළවෙනි ගාන. පළාත් පාලන බල ප්‍රදේශයක් තුළ පිහිටා ඇති ගොඩනැගිල්ලක තක්සේරු වටිනාකම රුපියල් 84000යිලු. රුපියල් 84000යි. වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය 8%ක් නම් වාර්ෂික වරිපණම් බදු මුදල අපෙන් අහන බදු මුදල කොච්චරද කියලා. එයාගේ තක්සේරු වටිනාකම 84000 නම් අපිට එයාගේ බදු මුදල හොයාගන්න පුළුවන්. මේක ගුණ කරලා 100ට 8යි. එතකොට බිඳු දෙකට බිඳුවක් කපුවා 8ක් බිඳු බිඳුවයි 8ක් 4 32 න් 2යි 3ක් ඉතුරුයි 8කට 64 65ට 67යි. එතකොට යාට රුපියල් 6720ක වරිපණම් බදු මුදලක් ගෙවන්න ඕනේ පළවෙනි ගාන. ඒක පළවෙනි ගාන හදන්නේ ඔන්න ඔහොම. දෙර වෙලාවත් අපෙන් අහලා තිබ්බනම් වාර්ෂික වරිපණම් බදු ගෙවුවන් පස්සේ ඉතුරු මුදල කොච්චරද කියලා යාගේ. එතකොට අපි කරන්නේ 84000න් අඩු කරන්න ඕනේ යාගේ බදු මුදල. ඒ කියන්නේ 6720. එතකොට අපිට යාගේ ඉතුරු ගාන හොයාගන්න පුළුවන්. රුපියල් 77280 කියලා. තේරුණාද ඒක? මම හිතන අවුලක් නැහැ ඒකෙදි කියලා. ඒතර පයින් එක හදන්න ඕන ඔහොම. මේක ලියා ගන්නවා. 84000 ගුණ කරන්න ඕනේ 100ට 8. එතකොට රුපියල් 6720යි. අපි යන් දෙවෙනි ගානට. දෙවෙනි ගානට ගියන් පස්සේ පා සමගාමී සමීකරණ යොගලයේ විසඳීමෙන් තොරව x ධන y ගේ අගය සොයන්න. අපෙන් x වල අගයවත් y වල අගයවත් අහලා නැහැ. අපෙන් අහලා තියෙන්නේ x ධන y වල අගය. ඔය සමගාමී සමීකරණයක් දීලා කෙටි ප්‍රශ්න පත්‍රයකට ගොඩක් වෙලාවට අහන්න පුළුවන් x ධන y වල අගය කොච්චරක් වෙනවද කියලා. එතකොට අපි කරන්නේ මේකේ අපි ඉස්සරහම ලියාගමු සමීකරණ දෙක 3x ඍණ y සමානයි 7යි x ධන 5y සමානයි 13යි. අපෙන් දැන් මේක x වල අගයවත් y වල අගයවත් නෙවෙයි අහන්නේ. අපෙන් අහන්නේ x ධන y වල අගය. කොහොමද අහන්නේ? මෙහෙම දැක්කම මෙහෙම කරන්න. කොහොම තිබ්බොත් එහෙම ඔයාලා බලන්න මේ සමීකරණ දෙක එකතු කරොත්ද x ටයි y ටයි එකම අගය එන්නේ. සමීකරණ දෙක අඩු කරොත්ද x ටයි y ටයි එකම අගය එන්නේ කියලා. එතකොට ඕන්න මට මෙයා පළවෙනි සමීකරණේ මෙයා දෙවෙනි සමීකරණ දාගෙන මම මොකද කරන්නේ? මම පළවෙනි සමීකරණයට දෙවෙනි සමීකරණ එකතු කරලා බලනවා. එතකොට x අංගුණකයේ තියෙන පදවලට x අංගුණකයේ තියෙන පදම එකතු වෙනවා. ඒ කියන්නේ 3x ධන x ඊට පස්සේ y අංගුණකයේ තියෙන ඒවට y පදම එකතු වෙනවා. ඍණ y ධන 5y. ඒ විදිහට අපි සමාන ලකුණෙන් වම් පැත්ත එකතු කරනවා වගේම සමාන ලකුණෙන් දකුණු පැත්තත් එකතු කරන්න ඕනේ. එතකොට සමානයි 7 ධන 13යි. දැන් බලන්න 3x එකතු කිරීම x. ඒ කියන්නේ 3x ට x එකතු කරපුවාම කීය xද 4x ඍණ y ධන 5y. එතකොට ලකුණු දෙක අසමාන නම් අපි අඩු කරන්න ඕනේ. ධන 5y ගෙන් ඍණ y ගියාම කියන්නේ එකක් අඩු වෙනවා. එතකොට ධන 4y. අපි දාන්න ඕනේ වැඩි එකේ ලකුණ. ධන 5y ඍණ y ගියාම වැඩි එකේ ලකුණ ධන. කියන්නේ 5 වැඩි. එතකොට අපි දාන්න ඕනේ ධන. දැන් බලන්නකො මම කියව නේද මේ සමීකරණ දෙක එකතු කරොත්ද සමාන වෙන්නේ අඩු කරොත්ද සමාන වෙන්නේ කියලා හොයාගන්න ඕනේ කියලා. දැන් බලන්න මට 4x 4y දෙකේම සංගුණක දෙක සමානයි නේද? නම් මේ සමීකරණ දෙක එක්ක අඩු කරලා සංගුණක දෙක සමාන වෙන්න හොයාගන්න ඕනේ. එක්ක සමීකරණ දෙක එකතු කරාපුවාමද සංගුණක දෙක සමාන වෙන්නේ කියලා හොයාගන්න ඕනේ. එහෙම හදාගත්තා නම් මං ගාන කොට ඊට පස්සේ 4x ධන 4y සමානයි 13 7 20යි. දැන් අපෙන් අහන්නේ x ධන y වල අගය නේද? එහෙනම් මේ පැත්තේ x ධන y තනි කරන්න ඕනේ මේ පැත්තේ. එහෙනම් x ධන y තනි කරන්න නම් මේකයි මම කරන්න ඕනේ. මම ගන්නවා 4 කියන කෙනා පොදු සාධකයක් විදිහට. 4 කියන කෙනා ගන්න එළියට. එතකොට
4 එළියට ගත්තොත් 4යි x හැදෙන්නේ 4 කීයෙන් ගුණ කරොත්ද? x වලින් ගුණ කරොත්. එකතු කිරීම 4යි y හැදෙන්නේ 4 කීයෙන් ගුණ කරොත්ද? 4y වලින් ගුණ කරොත්. සමානයි 20යි. මම අහන්නේ x ධන y වලගේ නේද? නම් x ධන y තනි කරා මේ පැත්තේ. නම් 4 මේ පැත්තෙන් ගුණ වෙලා තියෙන්නේ. මම දානවා 4 කිලින් එහා පැත්තට. ඒ කියන්නේ x ධන y. මම මොකද දන්නේ? 4 ගුණ වෙලා තිබ්බොත් 4 නැති කරන්න දෙපැත්තම 4ෙන් බෙදුවා. 20ක් බෙදුවා 4. මේ පැත්ත 4ට 4 කැපුණා. මට එනවා x ධන y සමානයි 24ෙන් බෙදපුවාම 5යි. තේරුණා නේද? මොකද කරන්නේ මගේ සමගාමී සමීකරණ දෙකක් දීලා x ධන y වෙලාගේ x වෙන y වෙලාගේ ඒ වගේ අගයක් හොයන්න දුන්නොත් මම කරන්න ඕනේ මේ සමීකරණ දෙකට එක හරි දෙක හරි දාගෙන සමීකරණ දෙක එකතු කරොත්ද එකම සංගුණකේ එන්නේ අඩු කරොත්ද එකම සංගුණකේ එන්නේ කියලා හොයා ගන්න ඕනේ. එහෙම හොයාගත්තොත් මට ගාන හදන්න පුළුවන් ඊට ටික. ඊට පස්සේ පොදු සාධකය එළියට ගත්තා. ඒ පොදු සාධකය එහා පැත්තට දැම්මා. හරිනේ? මම හිතුවා තේරෙන්නේ නැති කියලා. හරි. මේක ලියා ගන්නකො. මේක හදා ගන්න. වැරදි කට්ටිය මේක හදා ගන්න. වැරදි කට්ටිය හදා ගන්න. ධන y සමානයි 5යි. x ධන y සමානයි 5යි. එතකොට මේක අනිවාර්ය ප්‍රශ්නයක් වෙනවා දෙවෙනි කොටසේ. සමගාමී සමීකරණ ගන්න. සම්බන්ධය දෙකක් අරගෙන සුළු කරලා. ඒක නම් x වලගේ y වලගේ වෙනම තමයි ගන්න තියෙන්නේ. මේකේ එනකොට කෙටි ප්‍රශ්න පත්‍රය යන්නේ එක්ක x ධන y වලගේ කීයද? x වෙන y වලගේ කීයද කියලා. එහෙම අහපුවම අපි මේක මේ විදිහට හදා ගන්න පුළුවන් වෙනවා. අර එකම දේ තමයි මෙතන සංගුණකේ සමාන වෙන්න හදා ගන්න ඕනේ එච්චරයි. හරි නේද? හරි ණයක මේකුවා. අපි යන් තුන්වෙනි ගානට. මොකක්ද තුන්වෙනි ගානේ තියෙන්නේ? බලන්න තුන්වෙනි ගාන. පළමු සන්නිකර්ෂණය. පළමු සන්නිකර්ෂණය කියන්නේ මොකක්ද? පළමු සන්නිකර්ෂණය කියන්නේ මොකක් හරි මූල ලකුණක් ඇතුලේ අගයක් දීලා මේකේ අගය හොයන්න අපිට දෙනවා. කියන්නේ මේ මූල ඇතුලේ තියෙන සංඛ්‍යාවේ අගය හොයන්න දෙනවා. ඔය අගය හොයන්න දෙනකොට පළමු සන්නිකර්ෂණය හොයනකොට මට ක්‍රම දෙකකින් හොයන්න පුළුවන්. එකක් තමයි පළමු සන්නිකර්ෂණය හොයන එක. අනිත් එක තමයි දීර්ඝ බෙදීමේ ක්‍රමයෙන් හොයන එක. ඔය දීර්ඝ බෙදීමේ ක්‍රමයට යන්න පුළුවන්. ඒ වුණාට දීර්ඝ බෙදීමේ ක්‍රමය කියන එක ටිකක් අමාරුයි. ඒ හින්දා තමයි ගොඩක් කට්ටිය හදන්නේ පළමු සන්නිකර්ෂණය කියන ක්‍රමේ. අපිට කියලා තියෙන්නේ පළමු සන්නිකර්ෂණය හොයන්න කියන්නේ. හරි. බලමු පළමු සන්නිකර්ෂණය හොයන විදිහ මේක. කොහොමද තියෙන්නේ? මූල 14. මූල 14 නේද ඔයාලා තියෙන්නේ? ඔයාලා මෙන්න මෙච්චරයි කරන්න ඕනේ. මෙන්න මෙච්චරයි කරන්න ඕනේ. ඔයාලා මූල 14 කියන මෙතන තියෙන සංඛ්‍යාවට ගිහිල්ලා මූල 14 තියෙන්නේ. ඔයාලා ලියන්න මෙයාට වඩා අඩු පූර්ණ වර්ග සංඛ්‍යාවයි මෙයාට වඩා වැඩි පූර්ණ වර්ග සංඛ්‍යාවයි. හරිද? මෙයාට වඩා අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව කියන්නේ නැත්නම් වර්ගමූල ඇතුළේ තියෙන සංඛ්‍යාව කියන්නේ කීයද? කීයද එන්නේ? 2 වරක් 2 4යි 3 වරක් 3 9යි 4 වරක් 4 16 16 බෑ 14ට වැඩි. එහෙනම් 3 වරක් 3 9. එහෙනම් මම ලියන්නේ කීයද? මූල 9. ඔයාලා ලියන්න ඕනේ මේ මූල ලකුණට වැඩිය අඩු තියෙන පූර්ණ වර්ග සංඛ්‍යාව. හරිද? 14කට වඩා අඩුයි 9. එහෙනම් ලියන්න ඊට වඩා වැඩි සංඛ්‍යාව. කීයද එන්නේ? 16. ඊට පස්සේ ඔයා මේ ලියපු සංඛ්‍යා දෙකේ අගයන් දෙක ලියන්න. කියන්නේ මූල 9 උත්තරේ 3යි මූල 16 උත්තරේ 4යි. තේරුණාද? මෙයාට වඩා අඩු පූර්ණ වර්ග සංඛ්‍යාවයි මෙයාට වඩා වැඩි පූර්ණ වර්ග සංඛ්‍යාවයි ලියාගත්තා. ඒ දෙකේ අගයන් දෙක ලියාගත්තා. ඊට පස්සේ ඔයාලා බලන්න මම මේ පළමු සන්නිකර්ෂණය කරන හැටි තමයි කියලා දෙන්නේ. නැත්නම් ගාන්නේ නම් ගෝචර දේවල් කරන්නේ නැහැ. හැබැයි මේ පළමු සන්නිකර්ෂණය කරන්න ඕන විදිය තමයි මම මේ කියලා දෙන්නේ. හරි? අඩු සංඛ්‍යාව වැඩි සංඛ්‍යාව ලියාගත්තා. ඒ දෙන්නගේ අගයන් දෙක හොයාගත්තා. ඊට පස්සේ බලන්න මූල 9 කියන එක 14ට ළඟ මූල 16 කියන එකද 14ට ළඟ කියලා. කවුද ළඟ? මූල 16 කියන එක නේද? එහෙනම් මේකට එන උත්තරේ 4ට අඩු 3ට වැඩි උත්තරයක් වෙන්න ඕනේ. 4ට අඩු 3ට වැඩි උත්තරයක් එන්න ඕනේ. හැබැයි එන උත්තරේ මූල 16ට ළඟින්දා 4ටත් ළඟ උත්තරයක් එන්න ඕනේ. ඒ කියන්නේ අපි නිකන් සාමාන්‍ය හිතුවොත්
මේකින් එන උත්තරේ 3.5 3.6 3.7 3.8 වගේ වෙන්න ඕනේ. يعني 3.5ට ටිකක් හරි වැඩි වෙන්න ඕනේ. ඇයි? මූල 14 කියන කෙනා මූල 16ට ටිකක් ළඟයි. මූල 13 මූල 9ට වැඩි මූල 16 කින් ළඟයි. මෙතන 2යි පරතරේ තියෙන්නේ. මෙතන තියෙනවා 5. තේරුණාද ඒක? එහෙනම් අපිට එන්න ඕන උත්තරේ 3.5ට වැඩි උත්තරයක් එන්න ඕනේ. හරිනේ? එහෙම ආවම පස්සේ අපි බලනවා 3.6 වගේ දාලා මේ දෙන්න ගුණ කරලා උත්තර හොයන්න ඕනේ. 3.7 වගේ දාලා මේ දෙන්න ගුණ කරලා උත්තර හොයන්න ඕනේ. ඊට පස්සේ මේ මූල 14ට ළඟ උත්තරයක් આવොත් එයා තමයි අපි හිතන්නේ මෙයාගේ පළමු සන්නිකර්ෂණයේ උත්තරේ කියලා. මම හිතනවා පළමු සන්නිකර්ෂණය කියන එක තේරුණා කියලා. හරිද? තේරුණ නැත්නම් යටින් කමෙන්ට් එකක් දාලා යන්න. මම ඕනනම් ඊළඟ පාර ආයෙ කියලා දෙනවා. හරි. යන් ගන්න බලන්න. මූල 14 යගේ මූල 14 පළමු සන්නිකර්ෂණයේ සේම සඳහා ශිෂ්‍යයෙක් පහත පියවර ලියා තිබුණා. එයා ලියලා තියනවලු මම කියන්නේ 3.5ට වැඩි වෙන්න ඕන කියලා. එයා ලියලා 3.7 වර්ගේ 13.69යිලු 3.8 වර්ගේ 14.44යිලු. මම කියන්නේ දැන් බලන්නකෝ 3.7 වර්ගය ඇවිල්ලා තියෙන්නේ 13.69යි කියලා. හැබැයි 3.8 වර්ගය ඇවිල්ලා තියෙනවා 14.44යි කියලා. දැන් මේක 14ට ළඟයි කියලා අපි 3.8 කියලා උත්තරේ ලියුවොත් මේක වැරදි. ඇයි වැරදි? අපි බලන්න ඕනේ මේ උත්තරේද 14ට ළඟ මේ උත්තරේද 14ට ළඟ කියලා. තේරුණාද? මෙහෙම එකපාර උත්තරේ තිබ්බට මෙයා කියලා හිතලා උත්තරේ ගෙවුවොත් වැරදි. මෙයා කියලා උත්තරේ ගෙවුවොත් වැරදි. අපි බලන්න ඕනේ 13.69 14ට ළඟ 14.44 14ට ළඟ කියලා. කොහොමද බලන්නේ? මම 14න් අඩු කරනවා 13.69 14න් අඩු කරනවා 13.69 ඉතින් මට එනවා කීයද 10 9 1යි 9 6 3 0.3 එකයි නේද? 13.6 13.69 ඉඳන් 14ට තියෙනවා 0.3 එකක්. දැන් මම බලනවා 14.44 එහෙනම් 14.44න් අඩු කරනවා 14. මෙතන කීයද දෙන්නේ? ඔයාලට තේරෙනව නේද? බලන්නකො. මෙතන තියෙනවා 0.44ක වෙනසක්. හැබැයි මෙතන තියෙන දශම කීයක වෙනසක්ද? 0.3ක වෙනසක්. එහෙනම් කවුද? 14 ළඟ 3.7ද 3.8ද? 3.7 නේද? එහෙනම් අපි උත්තරය ලියනවා 3.7යි. හරිද? මම හිතනවා සැටිස්ද කියලා. පළමු සන්නිකර්ෂණය කියන එක අනිවාර්යෙන් ඕන දෙයක්. අනිවාර්යෙන් අහන ප්‍රශ්නයක් පළවෙනි ප්‍රශ්න 25. එහෙනම් මේක ගොඩ දාන්න. අපි දුන්න සංඛ්‍යාවේ අඩු වර්ග සංඛ්‍යාවයි ඊට වැඩි වර්ග සංඛ්‍යාවයි ලියාගත්තා. උන් දෙන්නගේ අගයන් දෙක හොයාගත්තා. ඊට පස්සේ උන් දෙන්නගෙන් ළඟම එකාට තියෙන අගය තමයි අර එන්න ඕනේ අගය වෙන්න ඕනේ. ඒ කියන්නේ 14 කියන එක 16ට ළඟයි 9ට කුඩා ළඟ නැති වුණාට 16ට ළඟයි. එහෙනම් එන්න ඕන උත්තරේ 4ට ළඟ උත්තරයක්. 4ට ළඟ උත්තරයක්. ඒ කියන්නේ එන උත්තරේ 3.5 3.6 3.7 වගේ වෙනවා. හරිද? ඊට පස්සේ එන්න ඕන අගයන් ටික ගුණ කරලා අපි ඒ උත්තර ටික හොයාගන්න ඕනේ. උත්තර ටික හොයාගෙන ඒක මේ දුන්න සංඛ්‍යාවෙන් අඩු කරලා බලනවා වෙනස කොච්චරද කියලා. ඊට පස්සේ අඩුම වෙනසක් තියෙන කෙනා තමයි මෙයාට ආසන්න වගේ එන උත්තරේ 3.7යි. 3.7යි. අවුල නැහැ නේද? ෂේප්නේ? හරි. ඔන්න මෙහෙත් හදාගන්න. ඔන්න කට්ටිය හදාගන්න මෙයා. වැඩේ සෙන්න කමෙන්ට් එකක් දාන්න යන්න පුළුවන් යටි. හරි මෙයා හදාගන්න. හරි නේද ළමයි? හරි මම ඇගුවා. අපි යම් පස්වෙනි ගානට. පස්වෙනි ගාන. හදන්න බලන්න පස්වෙනි ගාන.
හදන්න බලන්න පස්වෙනි ගාන. විනාඩි 5ක් දෙන්න. හදන්න පස්වෙනි ගාන විනාඩි 5ක් දෙන්න. විසඳන්න. ඔයා ඔය මොන ගානකට විසඳන්න කියලා කියන්නේ x වල අගය හොයන්න. අපිට මොකක් හරි දෙනවා වීජේ පදයක් නොදන්නා අගයක් එක්ක අපි එයාව හොයන්න ඕනේ. එයාව හොයනවා කියන්නේ එයා මේ පැත්තේ තනි කරන්න තියෙන්නේ. එයා ඉන්න පැත්තේ එයා තනි කරන්න තියෙන්නේ. හරිද? x වල අගය හොයනවා කියන්නේ x ඉන්න පැත්තේ x තනි කරන්න ඕනේ. නැත්නම් x අනිත් පැත්තට දාලා හරි x තනි කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට අන්තිමට එන්න ඕනේ x සමානයි කියලා උත්තරය. x සමානයි කියලා උත්තරයක් තමයි ඔයාලට අන්තිමට එන්න ඕනේ. හරි. හදන්න බලන්න එක. x තනි කරන්න බලන්න. x තනි කරනවා නම් x එක්ක එකතු වෙලා හරි ගුණ වෙලා බෙදිලා ඉන්න කට්ටිය දාන්න අනිත් පැත්තට. x තනි කරනවා කියන්නේ x එක්ක එකතු වෙලා ගුණ වෙලා බෙදිලා ඉන්න කට්ටිය එහා පැත්තට දාන්න. x තනි කරන්න බලන්න. හරි අපි හදමු ගන්න. දැන් බලන්න 8 බෙදීම x ධන 1 සමානයි 3යි. මම කියවනේ x එක්ක ඉන්න කට්ටිය අයින් කරන්න. x එක්ක ඉන්න කට්ටිය අයින් කරනකොට x එක්කම ඉන්න කෙනා අයින් කරනවට වැඩිය ලේසි x එක්ක සම්බන්ධයක් නැති කෙනා අයින් කරන එක. ඒ කියන්නේ මේ ධනයක ඉන්නේ පාඩුවේ පැත්ත කරලා නේද? එහෙනම් ධනයක ඉස්සරම අයින් කරන්න. ධනයක පාඩුවේ ඉන්නව නේද? ධනයක අයින් කරන්න එහා පැත්තට දාන්න. ධනයක අයින් කරන්න බෑ මට නිකන් මම මොකද ගන්නේ? ධනයක වෙනුවට දානවා ඍණ එකක්. මම සාධාරණ වෙන්න ඕනේ. මම වම් පැත්තට ඍණ එකක් දැම්මනම් මම එහෙම දකුණු පැත්තට දාන්න ඕනේ ඍණ එකක්. මේ පැත්තේ ධනයක ඍණ එකක් කැපුණා. ඉතුරු වෙන්නේ 8 බෙදීම x සමානයි 3 එකක් ගියාම ඒකයි. මම හිතනවා තේරුණාද කියලා. ඊට පස්සේ ඔයා මං කියේ x තනි කරන්න ඕනේ කියලා. ඔයාට x නේ තනි කරන්න ඕනේ. නේද? x තනි කරන්න ඕනේ. හැබැයි x යට නේද ඉන්නේ. x උඩට එන්න ඕනේ නේද? මං කිව්වේ x සමානයි උත්තරයක් එන්න කියලානේ. එකයට x සමානයි කියලා උත්තරයක් නෙවෙයි. x සමානයි. x උඩට ගන්න ඕනේ නේද? x උඩට ගන්න ඕනේ. එහෙනම් මේ පැත්තේ x උඩට දාන්න බෑ ඔයාලට. එහෙනම් x අරගෙන දාන්න එහා පැත්තට. x එහා පැත්තට දා එකපාරට දාන්න බෑ. ඔයා බලන්න x කියන කෙනා 8ත් එක්ක මොකද වෙලා ඉන්නේ? x කියන කෙනා 8 කියන ඉලක්කමත් එක්ක මොකද වෙලා ඉන්නේ? කියන බලන්න. x කියන කෙනා 8ත් එක්ක මොකද වෙලා ඉන්නේ? බෙදිලා ඉන්නේ. x කියන කෙනා 8ත් එක්ක බෙදිලා ඉන්නේ. එහෙනම් එකතු කිරීමක් ඉස්සෙල්ලා එහා පැත්තට දැම්මේ අඩු කිරීමක් දාලා. එහෙනම් මම බෙදීමක් කොහොමද එහා පැත්තට දාන්නේ? ගුණ කිරීමක් දාලා. එහෙනම් 8 බෙදීම x නැති කරන්න මම දානවා ගුණ කිරීම x එකක්. මම ඉස්සෙල්ලා වගේ සාධාරණ වෙන්න ඕනේ. එකතු අඩු කිරීමක් දැම්මම මේ පැත්තට අඩු කිරීමක් දාන්න ඕනේ. එහෙනම් මම සමාන ලකුණෙන් එහා පැත්තට දානවා ගුණ කිරීම x එකක්. දැන් මෙතන x ට මෙතන x කැපුණා. ඉතුරු වෙන්නේ 8 සමානයි කීයක්ද? 2යි x. හරි. මම හිතනවා වැඩේ තේරෙනවා කියලා. දැන් හොයන්න ඕනේ x ලා ගියේ නේද ඔයාලා? එහෙනම් 2 අයින් කරන්න. x ලා ගියව හොයන්න ඕනේ 2 අයින් කරලා දාන්න. 2 කොහොමද අයින් කරන්නේ? එහෙනම් ඔයා බලන්න 2 කියන කෙනා x එක මොකද වෙලා ඉන්නේ? 2 කියන කෙනා x එක මොන වෙලාද ඉන්නේ? 2 කියන කෙනා x එක මොන වෙලාද ඉන්නේ? ಗುಣ වෙලා. මම ඉස්සලා බෙදීමක් කොහොමද නැති කරේ? ಗುಣ කිරීමක් දාලා. එහෙනම් දැන් මම ಗುಣ කිරීමක් නැති කරන්නේ කොහොමද? දාන්න බෙදීමක්. මම මේ පැත්තට බෙදීම දෙකක් දාලා හරිනවද? නෑ. මම සමාන ලකුණෙන් එහා පැත්තට දාන්න ඕනේ බෙදීම දෙකක්. දැන් මේ දෙකට මේ දෙක කැපුණා. ඉතුරු වෙන x ලා ගියේ 8 බෙදීම 2 උත්තරේ 4යි. x සමානයි 4යි. හරි නේද? අවුලක් නැහැ නේද? හරි. මේක ලියා ගන්නකො. විසඳන්න කියන්නේ x ලා අගය හොයන්න ඕනේ. x ලා අගය හොයනවා කියන්නේ x තනි කරන්න තියෙන්නේ. ඔයා අන්තිමේට x සමානයි කියලා අගයක් ගන්න තියෙන්නේ. එහෙම ගත්තා නම් ඔයා ගන්න හදලා හරි. එතකොට ඔයා එකතු කිරීමක් තිබ්බොත් සමාන ලෝකේ එහා පැත්තට යනකොට අඩු වෙනවා. අඩු කිරීමක් තිබ්බොත් සමාන ලකුණෙන් එහා පැත්තට යනකොට එකතු වෙනවා. ගුණ කිරීමක් තිබ්බොත් සමාන ලකුණෙන් එහා පැත්තට යනකොට බෙදෙනවා. බෙදීමක් තිබ්බොත් සමාන ලකුණෙන් එහා පැත්තට යනකොට ගුණ කිරීමක් වෙනවා. ඔයා ඔය ටික මතක තියාගත්තා නම් ඔයාලට මේ ගණන් හදා ගන්න පුළුවන්. මම හිතනවා තේරෙනවද කියලා. හරි. බලන්න. අද වෙනදි කඩේ එක හදා ගන්න. වැරදි කඩේ හදා ගන්න. වැරදි කඩේ හදා ගන්න ගන්න. වැරදි කඩේ හදා ගන්න ගන්න. දේසි ගන්න. අවුලක් නැහැ ඒවා. හදව කඩේ ඊළඟ ගන්න බලන්න 6 වෙනි ගාන. 6 වෙනි ගාන. ලබ් ගණන් ගන්න තියෙන්නේ.
6 වෙනි ගාන බලන්න අනික් කට්ටිය. 6 වෙනි ගාන බලන්න අනික් කට්ටිය. 6 වෙනි ගාන බලන්න අනික් කට්ටිය. 6 වෙනි ගාන බලන්න. අන්න මේක ලියාගත්තා නේද? හරි. බලන්න 6 වෙනි ගාන මොකද්ද කරන්න තියෙන්නේ කියලා. 6 වෙනි ගාන ලබ් ගණන් ගාන. 6 වෙනි ගාන බලන්න ලබ් ගණන් ගාන. 6 වෙනි ගාන. log දෙකේ පාදයට x සමානයි 3යි. log දෙකේ පාදයට x සමානයි 3යි. අපෙන් අහනවා මේ x වල අගය කීයද කියලා. x වල අගය කීයද කියලා තමයි අපෙන් අහන්නේ. අපෙන් අහන x වල අගය කීයද කියලා. log දෙකේ පාදයට x සමානයි 3යි. බලන්න කල්පනා කරන්න මතක් කරන්න. මෙහෙම තිබ්බොත් මොකද කරන්නේ? මෙහෙම එකක් දැක්කොත් මොකද කරන්නේ? නැත්තම් මෙහෙම එකක් දැක්කොත් මොකද කරන්නේ? මතක් වෙන්න ඕනේ. දර්ශකයක් විදිහට දීලා තියෙන එක ලඝු ගණක කරන විදිහයි ලඝු ගණක කරන විදිහයි ලඝු ගණකයක් විදිහට දීලා තියෙන එක දර්ශක කරන හැටි. මතක් ගන්න බලන්න. මතක් ගන්න. දර්ශකයක් විදිහට දුන්න එක ලඝු ගණක කරන්නේ කොහොමද? අපිට උනම් දෙන්න පුළුවන් ගාන මේක මෙතෙන් දෙන්න පුළුවන්. 2 3 සමානයි 8 ලඝු ගණක ආකාරයෙන් දක්වන්න. ලඝු ගණක ආකාරයෙන් දක්වන්න. කොහොමද හදන්නේ? ඔයා ලියව log කියලා ලඝු දැම්මා. ඔයා ලියුවා කොහොමද ලියන්නේ? කොහොමද ලියන්නේ? අපි මොනවා මේක ලියමු අනිත් පැත්තට. 8 සමානයි 2 3 වෙනි බලය කියලා ලියමු. 8 සමානයි 2 3 කියලා ලියමු. කොහොමද ලියන්නේ? ඔයා අර දර්ශකයත් එක්ක තියෙන සංඛ්‍යාව. ඒ කියන්නේ දර්ශකයත් එක්ක තියෙන සංඛ්‍යාව පාදේ. පාදේ කියන සංඛ්‍යාව අරන් එන්න ඕනේ මේ යටට. ඔන්න ඔහොම. ඔයා දර්ශකයක් එක්ක තියෙන සංඛ්‍යාව නැත්තම් ඒ දර්ශකයේ පාදේ අරන් එන්න ඕනේ යටට. يعني මේකේ පාදයට අරන් එන්න ඕනේ. ලඝු ගණක පාදයට අරන් එන්න ඕනේ. ඊට පස්සේ මේ දර්ශකයෙන් හැදෙන පූර්ණ සංඛ්‍යාව. ඒ කියන්නේ එන උත්තරේ. එන ලඝු උත්තරේ. එන ලඝු උත්තරේ ලියන්න ඊළඟට ලඝුවට. يعني log දෙකේ පාදේ 8. හරිද? මෙතන තියෙන පාදෙන් නැත්තම් සංඛ්‍යාව අරන් ආව යටට. ඊට පස්සේ එන උත්තරේ 8. එයා ලියවා ඊළඟට සමාන ලකුණ දැම්මා. ඔයාගේ දර්ශක කියන ඔයාගේ දර්ශකයක් විදිහට ඉන්න කෙනාගේ බලය. හරිද? ඔයාගේ දර්ශකයක් ඉන්නේ ඔයාගේ දර්ශකයක් විදිහට ඉන්න කෙනාගේ බලය ලියන්න සමානයි 3යි කියලා. හරිද? 8 සමානයි 2 3. 2 කියන කෙනා ලියවා යටි. ඊට පස්සේ ලියවා උත්තරේ 8යි සමානයි ලියවා දර්ශකේ. නැත්තම් බලය සමානයි 3යි. ලොක දෙකේ පාදේ 8 සමානයි 3යි. තේරුණාද? මේ විදිහට තියෙන එක අපිට මේ විදිහට ලියන්න පුළුවන්. නැත්තම් මේ විදිහට තියෙන එකත් අපිට මේ විදිහට ලියන්න පුළුවන්. දැන් ඔයාට දෙනවා මෙන්න මෙහෙම. log දෙකේ පාදේ 8 සමානයි 3යි දර්ශක ආකාරයෙන් ලියන්න. නැත්තම් 8 වෙනකොට දුන්න x කියලා x ල අගය සොයන්න. දැන් මේ වගේ ගානක් තමයි මේ තියෙන්නේ. දැන් මේක ඉතින් මෙතන 8 තමයි තිබ්බේ. දැන් මෙයා කොහොමද ලියන්නේ? ආය දර්ශකයක් විදිහට. ආය දර්ශකයක් විදිහට කොහොමද ලියන්නේ? දැන් මතක් කරගන්න. ඔයාලට තියෙන්නේ අර කරපු කෙනාගේ අනිත් පැත්ත කරන්න. මේ කරපු කෙනාගේ අනිත් පැත්ත කරන්න තමයි ඔයාලට තියෙන්නේ. මොකද කරන්නේ? සංඛ්‍යාව එහෙමමයි හිටියේ. 8 කියන සංඛ්‍යාව එතනමයි නේද හිටියේ. එහෙනම් 8 කියන සංඛ්‍යාව එහෙම ලියන්න. ලියලා මේ සමාන ලකුණ ලියන්න එහෙම. දැන් මතක් කරගන්න මේ දෙක කොහෙද හිටියේ? දෙක හිටියේ මෙතන නේද? දෙක හිටියේ අර සංඛ්‍යාව විදිහට. දෙක හිටියේ අර බලයේ සංඛ්‍යාව විදිහට. නැත්නම් බලයේ පාදයේ විදිහට. එහෙනම් මේ බලයේ පාදේ වෙනවට ලියන්නේ 2 කියලා. ඒ කියන්නේ log පාදයේ කියන එක අර දර්ශකයේ පාදයේ විදිහට ලියන්නේ. log පාදයේ කියන එක අර දර්ශකයේ පාදයේ කියලා ලියන්නේ. නැත්නම් බලයේ පාදයේ කියලා තමයි අපි ලියන්නේ. වෙනවට ලියුවා. ඊට පස්සේ සමාන ලකුණෙන් එහා පැත්තේ හිටපු කෙනා අපි ලියන්නේ කොයි විදිහටද? අර සංඛ්‍යාවේ බලයේ විදිහට. 8 සමානයි 2 3 වෙනි බලය. 8 සමානයි 2 3 වෙනි බලය. හරිද? මම හිතන එක තේරුණා කියලා. එහෙනම් ලඝු ගණකයක් දුන්න විදිහට දර්ශකයක් විදිහට ලියන්නත් පුළුවන්. නැත්නම් දර්ශකයක් ලඝු ගණකයක් විදිහට ලියන්නත් පුළුවන්. එහෙනම් ඔයාලට x ලා කියන්නේ නේද හොයන්න තියෙන්නේ. නම් මෙයා කෙලින්ම ලියන්න
දර්ශකයක් විදියට. ඔයාලට කරන්න තියෙන්නේ මෙහෙම දැක්කොත් කොහේ හරි x ලා ගියා හරි මෙතන ගියා හරි පාදේ හරි මේ කොහොම අගයක් දුන්නා මෙයා ලියන්න තියෙන දර්ශකයක් විදියට. දර්ශකයක් විදියට මොකක් හරි දීලා අගයක් හොයන්න තිබ්බොත් එයා හොයන්න තියෙන්නේ ලඝු ගණකයක් විදියට. තේරුණාද? හරි. දැන් මෙයා ලියන්න දර්ශකයක් විදියට. මෙයා ලියන්න දර්ශකයක් විදියට. මුකුත් වෙනස් වෙන්නේ මෙයා කෙලින්ම ලියන්න දර්ශකයක් විදියට. හරි. ලියන්න බලන්න දර්ශකයක් විදියට. ලියන්න බලන්න මෙයා දර්ශකයක් විදියට. ලියන්න බලන්න මෙයා දර්ශකයක් විදියට. කොහොමද එන්නේ කියලා ලියන්න බලන්න. මං කිව්වේ හරිද? මං කිව්වේ කොහොමද? සංඛ්‍යා විදිහට ඉන්න කෙනා ලොකු සංඛ්‍යා විදිහට ඉන්න කෙනා එහෙම්මම ලියන්න. ලොකු සංඛ්‍යා විදිහට ඉන්න කෙනා එහෙම්මම ලියන්න. දාන්න කියව සමාන ලකුණ. ලඝු ගණක පාදය ලඝු ගණකයේ පාදය ලියන්න කීවේ බලයේ පාදයේ විදිහට. මෙයා කෙලින්ම ලියන්න කිව්වා මෙතෙන්ට ගෙනල්ලා. හරිද? ලඝු ගණක පාදය කියන කෙනා ලියන්න කිව්වා සමාන ලකුණෙන් එහා පැත්තේ. කියන්නේ බලයේ පාදයේ විදිහට. ඊට පස්සේ සමාන ලකුණෙන් එහා පැත්තේ හිටපු කෙනා සමානයි 3 කියන කෙනා එයා ලියන්න කිව්වේ අර ලියපු පාදයේ බලයේ විදිහට. තේරුණාද? x කියන කෙනා එහෙම ලියුවා. යට හිටපු කෙනා ලියුවා උඩට අරන් සමාන ලකුණෙන් එහා පැත්තේ. ඊට පස්සේ නිකන් හිටපු සංඛ්‍යාව ලියන්න කිව්වා කොයි විදිහට? බලයක් විදිහට. අවුලන්නේ නැහැ නේද? හරි. එහෙනම් අපිට ආවා x සමානයි 2 තුන්වෙනි බලය. අපිට හොයන්න තියෙන x නේද? හරි. මුකුත් කරන්න එපා. x සමානයි කියලා ලියලා ඔයාලා ලියන්නේ 2 තුන්වෙනි බලය කීයද? 2 තුන්වෙනි බලය 6යි. 2 තුන්වෙනි බලය 6යිද? නෑ. 2 තුන්වෙනි බලය කියන්නේ කීයද? දෙවරක් 3 නෙවෙයි. 2 තුන්වෙනි බලය කියන්නේ 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. ඒ කියන්නේ 2 ඉලක්කම් 3ක් ගුණ වෙන්න ඕන. x සමානයි 2 ඉලක්කම් 3ක් ගුණ කරාම කීයද? 2 3 8යි. x සමාන එහෙනම් කීයද? 8යි. හරි නේද? මම හිතනවා කවුලක් නැහැ කියලා. ඔයාලට ලබ් ගණන් එකක් දීලා මොකක් හරි අගයක් හොයන්න තිබ්බොත් එයා කෙලින්ම ලියන දර්ශකයක් විදියට. අර සංඛ්‍යා විදියට කෙනා හැම්ම ලිව්වා. යට හිටව බලය දාන්න සමාන ලකුණෙන් එහා පැත්තට මෙතෙන්. සමාන ලකුණෙන් එහා පැත්තට උඩට දැම්මා. දාලා අර සංඛ්‍යා විදියට සමානලා හිටපු කෙනා දාන්න ඒ සංඛ්‍යාවේ බලයක් විදියට. ඒ සංඛ්‍යාවේ දර්ශකයේ විදියට. හරිනේ? හරි. හදාගන්න මේක. හදපු නැති කට්ටිය හදාගන්න. හදපු නැති කට්ටිය හදාගන්න. නැති කට්ටිය හදාගන්න. හදපු නැති කට්ටිය හදාගන්න. අර යට හිටපු කෙනා එනවා උඩට. හදපු නැති කට්ටිය හදාගන්න. ලබ් ගණකයක් දර්ශකයක් විදියට ලියන්න දෙන්න පුළුවන්. දර්ශකයක් ලබ් ගණකයක් විදියට ලියන්න දෙන්න පුළුවන්. ඒතර ඒ කොයි විදියට දැනගන්න ඕන. අපේ ලබ් ගණක සම්පූර්ණ 10 පන්තියේ පාඩම වීඩියෝ එකකින් එනවා. 11 පන්තියේ පාඩම වීඩියෝ එකකින් එනවා. ලබ් ගණක පාඩම ඕනෙන් කියන කට්ටිය කමෙන්ට් එකක් දාන්න යන්න. ලබ් ගණක පාඩම කරන්න ඕන කට්ටිය මේ වැඩේ සිට වෙන කට්ටිය ලබ් ගණක පාඩම ඕන නම් මැසේජ් එකක් දාන්න යටින් කමෙන්ට් එකක් දාන්න යන්න. ලබ් ගණක පාඩම ඕන නම් ඒකත් අපි සුපිරියට ඉවර කරන ලබ් ගණක පාඩම පොඩි පාඩමක් ඕනි පාඩමක් වැදගත් පාඩමක්. හරි. හදාගත්තද මේක? හදාගත්තද මේක? හදාගත්තද මේක? අපි අද පළවෙනි ගණන් 7 විතරයි හදන්නේ. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකෙන් හදනවා 7 ඉඳන් ඉතුරු පාඩම් ටික. ඔව් 7 ඉඳන් ඉතුරු පාඩම් ටික හදනවා. 7 ඉඳන් 13 වගේ යනකම් ඒත් හොඳ පාඩම් ටිකක් තියෙනවා. හරිද මේක? හරිනේ? එතකොට ඔයාලා ලබ් ගණක විදිහට තිබ්බොත් දර්ශකයක් විදිහට ලියන්නයි. දර්ශකයක් විදිහට තිබ්බොත් ලබ් ගණකයක් විදිහට ලියන්නයි ඔය ධන ඉන්න ඕනේ. ඕන කට්ටිය බෙන් මේක ලියන්න. 2 3 සමානයි 8යි. මං කියව මේක ලියන්නේ කොහොමද? LOG ලිව්වා. 8 කියන කෙනා ලියන්න කලින් මොකද කරන්නේ? මෙහා ලියන්න කිව්වේ මෙහාට දාලා. මම තමයි මෙහෙම ලියමුකෝ. 8 සමානයි 2 3යි. මොකද ගන්න කිව්වේ? අර බලයක් විදිහට තියෙන කෙනාගේ සංඛ්‍යාව යටින් ලියන්න. ලොකු ඉලක්කම එතනින්ම ලියවා.
දාර්ශනිකයන් නැත්තම් බලයක් ඉදිරියට කෙනා සමානයි කියලා උත්තරේ දැම්මා. හරි නේද? ඕන කට්ටිය මේක ලියාගන්න. ඕන කට්ටිය මේ රවුන්ඩ් කරපු එක ලියාගන්න. ඕන කියලා හිතන කට්ටිය මම මැගුවා එනවා. හරි. අද වැඩේ සෙට් නම් මෙහෙ ඉජත් දාන්න යන්න. ලබ්ගණක පාඩම අපි ලබ්ගණක පාඩම සුපිරියට කරනවා. ලබ්ගණක පාඩම හරිනේ. හරි. කරපු කට්ටිය යන්න 7 වෙනි ගානට. මේක හදාගත්තු කට්ටිය යන්න 7 වෙනි ගානට. බලන්න 7 වෙනි ගාන. 7 වෙනි ගාන බලන්න. 7 වෙනි ගාන. 7 වෙනි ගාන බලන්න. 7 වෙනි ගාන බලන්න. මම රූපය අඳිනවා 7 වෙනි ගාන බලන්න. 7 වෙනි ගාන හදන්න බලන්න. 7 වෙනි ගාන බලන්න. මම 7 වෙනි ගාන බලන්න. 7 වෙනි ගාන බලන්න ළමයි. 7 වෙනි ගාන බලන්න. ඇත්තයවයි සමාන්තර ආශ්‍රයලු දෙකම සමාන්තර ආශ්‍රයලු දෙන්නම සමාන්තර ආශ්‍රයලු දෙන්නම සමාන්තර ආශ්‍රයලු හරිනේ. එහෙනම් මම හදනවා ABCD හා APQR යන සමාන්තර රාශි දෙක ගන්න. ABCD APQR APQR ABCD කියන එකයි APQR කියන එකයි සමාන්තර රාශි දෙක ගන්න. සමාන්තර රාශි දෙකක් කිව්වහම මතක් වෙන්න ඕනේ සමාන්තර රාශිවල තියෙන ලක්ෂණ මොනවද කියලා. ඔයාලට මතක් වෙන්න ඕනේ සමාන්තර රාශියක තියෙන ලක්ෂණ මොනවද කියලා. සමාන්තර රාශියේ ලක්ෂණ දන්නා මේක කරන්න බෑ. හරිද? සමාන්තර රාශියේ ලක්ෂණ දන්න නැතුව මේක කරන්න බෑ. ඒ හින්දා ඔයාලා මතක් වෙන්න ඕන සමාන්තර රාශියේ ලක්ෂණ මොනවද තියෙන්නේ? සමාන්තර රාශියේ ලක්ෂණ මොනවද? පාද හතරම මොකද වෙනවද? නැත්තම් සම්මුඛ පාද වෙන වෙනම සමාන්තර වෙනවා. සම්මුඛ පාද වෙන වෙනම සමාන්තර වෙනවා. එච්චරද? නෑ. සම්මුඛ පාද සමාන හා සමාන්තර වෙන්නේ. ඒ කියන්නේ මේ පාදෙට මේ පාද සමානයි. මේ පාදෙට මේ පාද සමානයි. කියන්නේ මෙතන 6යි නම් මෙතන 6යි. මෙතන 3යි නම් මෙතන 3යි. ඒ විදිහටද? සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. සම්මුඛ කෝණ සමානයි. සම්මුඛ සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. සම්මුඛ පාද සමානයි. සම්මුඛ පාද සමාන හා සමාන්තරයි. ඕන කට්ටිය ලියා ගන්න. සමාන්තර ආශ්‍රය ලක්ෂණ සම්මුඛ පාද සමාන හා සමාන්තර වෙනවා. පළවෙනි පොයින්ට් එක සම්මුඛ පාද සමාන හා සමාන්තර වෙනවා. ඊට පස්සේ සම්මුඛ කෝණ සමානයි. තව එකක් තියෙනවා. මොකද්ද? විකර්ණ මගින් එකිනෙක වර්ගඵලයෙන් සමාන කරනවා. විකර්ණ මගින් එකිනෙක වර්ගඵලයෙන් සමාන කරනවා. හරිද? සම්මුඛ පාද සමාන හා සමාන්තරයි. සම්මුඛ කෝණ සමානයි. විකර්ණ මගින් එකිනෙක වර්ගඵල සමාන කරනවා. හරිද? සමාන්තර ආශ්‍රිත ලක්ෂණ මතක තියෙන්න ඕනේ. විශේෂයෙන් වැදගත් වෙන එක සම්මුඛ පාද සමාන හා සමාන්තරයි. සම්මුඛ කෝණ සමානයි. හරි. දැන් ගන්න බලන්න පළවෙනි කොටස APQ APQ කොහොමද APQ APQ මෙතන කෝණේ APQ අපෙන් අහනවා APQ අගේ කීයද කියලා. APQ අගේ කීයද කියලා. මෙයා හොයන්නේ කොහොමද? ඔයාලට කිව්වා ABCD කියන්නේ සමාන්තර ආශ්‍රයයක්. APQR කියන්නේ සමාන්තර ආශ්‍රයයක්. නිකම හිතන්නකො ABCD කියන්නේ සමාන්තර ආශ්‍රයයි.
ABCD කියන සමාන්තර ආශ්‍රයේ මෙතන 70 නම් ආයෙ කොහෙද 70ක් එන්නේ? හරිද? ABCD කියන්නේ සමාන්තර ආශ්‍රය නම් සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වෙනවා. මට කියන්න ආයෙ කොයි කෝණෙද සමාන වෙන්නේ මේකට? ADC කියන 70ට කොයි කෝණෙද සමාන වෙන්නේ ABCD සමාන්තර ආශ්‍රයේ? කෝක සමාන වෙන්නේ? ඔව්. කෝක සමාන වෙන්නේ? ABC. කීයද ABC? 70යි. බලන්න ABCD කියන සමාන්තර ආශ්‍රයේ ADC කියන කෝණේ සම්මුඛ කෝණය තමයි ABC. මෙයා 70 නම් මෙයා 70. ඊට පස්සේ දැන් බලන්න AP කෝ AP මෙන් P APQR APQR කියන්නේ සමාන්තර ආශ්‍රයයන් නම් AB හිතුවා මෙතන x කියලා. මෙතන x කියලා හිතන්න බෑ. එතන දාන්න f කියලා. ABFR කියන්නේ සමාන්තර ආශ්‍රයයක් වෙන්න ඕනේ නේද? මේ ලොකු සමාන්තර ආශ්‍රය මේ ABFR කියන්නේ සමාන්තර ආශ්‍රයයක් වෙන්න ඕනේ නේද? ඇයි එයා මෙයාගේ ඇතුළෙම නින්නේ? ABFR කියන්නේ සමාන්තර ආශ්‍රයයක් වෙන්න ඕනේ නේද? එහෙනම් ABFR කියන්නේ සමාන්තර ආශ්‍රයයක් නම් ABF කියන 70ට ABF කියන කෝණේ හැන්ෂක 70ට සම්මුඛ කෝණේ ආයේ කොහෙද තියෙන්නේ? දැන් මෙයාගේ සම්මුඛ කෝණේ 70යි මෙයා 70ක් වුණා. මම අහන්නේ ABFR කියන සමාන්තර ආශ්‍රයේ ABF කියන කෝණේ සම්මුඛ කෝණේ කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? ARF. මෙයා නේද? මෙයා 70 එහෙනම් මෙයා කී අංශකද? 70යි. මෙයාගේ සම්මුඛ කෝණේ මෙයා වුණා. එයාගේ සම්මුඛ කෝණේ මෙයා වෙනවා. තේරුණාද? හරි. දැන් හිතන්න APQR. APQR. APQR කියන මේ ලොකු සමාන්තර ආශ්‍රය. එහෙනම් x කීයද? x සමානයි 70යි. කොහොමද x 70ක් උනේ? x සමානයි 70 නම් APQ කියන්නේ කීයද? APQ. මෙයානේ APQ කියන්නේ අංශක 70යි. APQ කියන්නේ අංශක 70යි. කොහොමද 70ක් උනේ? මම ඉස්සරහම හිතුවා ABCD කියන්නේ සමාන්තර ආශ්‍රය නම් මෙතන 70 නම් ADC අංශක 70ක් වෙන්න ඕන. හරි? සම්මුඛ කෝණ සමානයි. ඊට පස්සේ මම මෙතන F කියලා දාගෙන ABFR කියන්නේ සමාන්තර ආශ්‍රයයක් නම්. හරි? මේ සමාන්තර ආශ්‍රය තුල මෙයා ඉන්නේ. එහෙනම් මෙයා සමාන්තර ආශ්‍රයම තමයි. ABFR කියන්නේ සමාන්තර ආශ්‍රයයක් නම් මෙයා 70 නම් එයාගේ සම්මුඛ කෝණේ ARF කියන කෙනාට 70ක් වෙන්න ඕන. ARF 70 නම් ARF ගේ සම්මුඛ කෝණය තමයි APQ කියන්නේ. මෙයා. APQ කියන්නේ මෙයා. එහෙනම් මෙයාගේ මේ සම්මුඛ කෝණ දෙක සමානයි. මේ APQR ගේ සම්මුඛ කෝණ දෙක සමාන වෙන්න ඕනේ. එයා සමාන්තර ආශ්‍රයයි. හරිද? එයා සමාන්තර ආශ්‍රයයි. එහෙනම් x සමානයි 70යි. මොකද එකයි සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. ඔයාලා සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමානයි කියන එක මතක තිබ්බනම් ඔයාලා ලියන්න දෙබ APQ 70යි. හරිද? තේරුණාද ඒක? හරි නේද? හරි. මේ රූපේ දාගෙන දත්ත ටික රූපේ දත්ත ටික දාගෙන APQ 70 කියලා දාගන්න. රූපේ දත්ත ටික දාගෙන APQ 70 කියලා දාගන්න. APQ 70 කියලා දාගන්න. APQ 70 කියලා දාගන්න. APQ 70 කියලා දාගන්න. හදපු කට්ටිය යන දෙවෙනි කොටසට. 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 හරි. බලන්න දෙවෙනි කොටස. දෙවෙනි කොටස බලාගන්න. දෙවෙනි කොටස බලාගන්න. DC සමානයි AR නම්. DC 4යිලු. DC 4යිලු DC සමානයි AR ලු. AR මෙයා නේද? DC ට AR සමානයි. DC ට AR සමානයිලු. DC ට AR සමානයි. එහෙනම් මට කියන්න ඕලා DC කියන්නේ 4 නම් AR කියන්නේ කීයමද? 4යි. එයි DC ට AR සමාන හින්දා. DC ට AR සමාන හින්දා DC කියන්නේ 4 නම් AR කියන්නේ 4ම තමයි. හරිනේ? අපෙන් කනවා PQ අගේ කීයද? හරි. දන්න කට්ටිය යටින් දාන යන්න. PQ කියන්නේ කීයද? ඔයාලට දුන්න DC කියන්නේ 4යි නම් AR වෙන්න ඕනේ 4ක්. PQ කියන්නේ කීයද?
PQ කියන්නේ කීයද? PQ කියන්නේ කීයද? කොහොමද PQ හොයන්නේ? ආයෙත් යනවා සමාන්තර ආශ්‍රයක ලක්ෂණ වලට. මම කිව්වා සමාන්තර ආශ්‍රයක ලක්ෂණ සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. අනිත් එක සම්මුඛ පාද සමාන්තර ආශ්‍රය APQR සමාන්තර ආශ්‍රය සම්මුඛ පාද ARPQ සම්මුඛ පාද දෙක සමාන හා සමාන්තරයි. සමාන හා සමාන්තරයි. හරිනේ? APQR සමාන්තර ආශ්‍රය ARට PQ සම්මුඛ පාද සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන හා සමාන්තරයි. සමානයි මෙයාට මෙයා සමානයි මේ දෙන්න සමාන්තර වෙනවා. එහෙනම් AR කියන්නේ 4 නම් අනිවාර්යෙන් PQ කියන්නේ කීයමද? 4යි. එහෙනම් මම ලියලා PQ සමානයි 4යි. මොනවද? සෙන්ටිමීටර් මීටර් සෙන්ටිමීටර්. PQ සමානයි 4යි සෙන්ටිමීටර්. හරිද? සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. සම්මුඛ පාද සමාන හා සමාන්තරයි. කියන්නේ සමාන හා සමාන්තරයි. සම්මුඛ පාද දෙක සමාන හා සමාන්තරයි. හරිනේ? සමාන්තර ආශ්‍රයේ ලක්ෂණ මතක තියාගන්න ඕනේ. මොකද දෙවෙනි කොටසේ අන්තිමේට 10 වෙනි ප්‍රශ්නේ 11 වෙනි ප්‍රශ්නේ වගේ එනවා. සාධන ඉගෙන ගන්න. එතකොට සමාන්තර ආශ්‍රය වගේ දාලා දෙන්න පුළුවන්. ලක්ෂණ එනවා. හරි නේද? අවුලක් නැහැ නේද ටික? පළවෙනි ප්‍රශ්න 7 අපි සාකච්ඡා කරා. ඊටු ප්‍රශ්න 7 ඉඳන් 13ට යන ප්‍රශ්න ටික අපි ඊළඟ වීඩියෝ එකේ තියෙනවා. මේ ටික බලලා වැඩේ අවුලක් නැහැ. වැඩේ සෙට් නම් කමෙන්ට් එකක් දාන්න යන්න. අපි ලව් ගණක පාඩම වෙනවා. ලව් ගණක සුපිරි පාඩම. වැදගත් පාඩම. ඔව්. ලව් ගණක පාඩම වෙනවා. ලව් ගණක පාඩම ඕනේ කියන අය කමෙන්ට් එකක් දාන්න යන්න. හරි. අදට වැඩි ඔච්චරයි. වැඩේ සෙට් වෙලා ඉන්න ඔයාලා. සුපිරි ගේම් එකක් ගහන්න පුළුවන් වැඩේ. හරි උසරණයි.